hello, welcome to my YouTube channel. ඔන්න ඉතින් මේ තමා කතරගම යන vlog එක. උදේම නැගිටලා වොෂ් දාලා කෑම කාලා දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ ගමන පිටත් වෙන්න. මේ අපි නැවතලා ඉඳපු අපේ රෙස්ට් හවුස් එක. ඔය පේන්නේ ඒ යවට අපිට පේන view එක. ඔය ඉන්නේ ඉතින් සීදේවි මම. එහෙනම් දැන් අපි අපේ ගමන යන්න පිටත් වෙමුකෝ. මේ ඉන්නේ මට හම්බ වෙච්ච සෝටි එක. එහෙනම් අපි යමුකෝ. ඔන්න එහෙනම් අපි ආවා. ඉතින් අපේ පූජා වට්ටි වලට ඒ ඕන කරන දේවල් ඔක්කොම අරගෙන ආවා ඉතින් මෙහෙන් ගන්න ඕන කමක් උනේ නැහැ. අපිට මල් විතරයි ගන්න ඕනකම තිබ්බේ. අපි මලුත් අරගෙන යමුකෝ එහෙනම්. ඉතින් අපි මුලින්ම වඳින්නේ කිරිවෙහෙර. කිරිවෙහෙර සෑරතුන් වැඳ පුදාගෙන අපි ඊළඟට යමු කතරගම දේවාල පැත්තට. ඔන්න අපි කිරිවෙහෙර වැඳලා ඊට පස්සේ ආවා දේවාල පැත්තට. අද නම් ගොඩක් සෙනග. මේ දවස්වල පූජා හැම ගොඩක් තියෙනවා. ඉතින් ඒකත් වෙන්න ඇති. ඒ වැඩ ටිකත් ඉතින් එහෙම ඉවර කරලා අපි දැන් මේ ආයි යන ගමනු ඉන්නේ. කතරගමට සමුදේලා දැන් අපි මේ යන්නේ කැලේ දේවාලයට. ඔයාලා මෙතනට ඇවිත් තියනවද? මම මේ යන දෙවෙනි වතාව. කලින් නම් මෙච්චර සෙනග නෑ මෙතන. දැන් නම් ගොඩක් සෙනග ඉන්නවා. මෙතන ගැන කතා කළොත් මෙතන ගොඩක් හාස්කම් ගොඩක් ආශිර්වාද තියෙනවා කියලා කියනවා. මෙතනින් එහාට මෙතන කොයි වගේද මෙතන ලස්සන ඔයාලම බලන්නකෝ. එන්න ඇවිදින් ආයි මේ යන්නේ පඳුරක්කට ගන්න. ඇත්තටම පඳුරක්කට ගන්න හිතාගෙන ආවෙත් නැහැ. මෙච්චර මේ ආශිර්වාද තියෙන තැනකට ඇවිල්ලා ඉතින් මට හිතුණා පඳුරක්කට ගවුණා හොඳයි කියලා. ඉතින් ඊළඟට අපි කඩේකට ආවා පොඩි බඩගින්නකට රොටියක් එහෙම කාලා තේ එකක් එහෙම බීලා යන්න. මෙතන මාර රසයි පොලොස් එක්ක රොටි කන්න පුළුවන්. හරිම රසයි. ඉතින් අපි ඔන්න ඔය විදිහට රොටි කාලා ප්ලේන්ටි බීලා ඊළඟට යනවා තව තැනකට. බලමුකෝ කොහෙද කියලා. ඉතින් කතරගම ආවොත් ඔයාලා අමතක නොකරම යන තැනක් නේ සෙල්ල කතරගම. ඔන්න දැන් අපි සෙල්ල කතරගමට යන ගමනුයි මේ ඉන්නේ. මේ වෙලාවේ නම් පොඩි පොදයක් එහෙමත් යනවා. වැස්සට අපි සැලෙනවද ළමයි නෑනේ. ඉතින් කියන්න බලන්න ඔයාලා කතරගම ඇවිත් තියෙනවද? කීප වරක් ඇවිත් තියෙනවද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එක උත්තාගෙන යන්නකෝ. දේවාලෙත් වැඳලා අපි ඊළඟට පන්සලට ගිහිල්ලා බෝධීන් වහන්සේ චෛත්‍ය වහන්සේ වැඳ පුදාගෙන මල් පහන් පූජා කරලා ඒ දේවලුත් කළා. දැන් අපි ආයෙමත් අපේ බස් එකට යන ගමන්
මෙන්න මේ හරිය කඩවල චුට්ටක් රවුමක් එහෙම ගහලා ස්වීට්ස් ජාති එහෙමත් අරගෙන තව එක සුකුරුත්තන් වගේකුත් අරගෙන බස් එකට ආවා. කතරගම ආවොත් අනිවාර්යෙන් එන්නම ඕනි තැනක් තමයි මේ ලක්ෂ්මී දේවාලේ. පුදුම ලස්සන තැනක්. ඔන්න එහෙනම් ඔයාලම බලන්නකෝ මං කියන්නේ මේ ඇත්තද බොරුද කියලා. ඔයාලත් කතරගම එනවා නම් ලක්ෂ්මී දේවාලයට ඇවිත් යන්න නම් අමතක කරන්න එපා. ඔන්න ඔය විදිහට ලක්ෂ්මී දේවාලයටත් සමුදේලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඒ එන ගමන් අපිට අතරමඟදී බෙලිමල් දන්සලකුත් හම්බ වුණා. සීනි අහුරකුත් එක්ක පොල් කට්ටි රසම රස බෙලිමල් ටිකකුත් පිව්වම තමයි මහන්සිය චුට්ටක් නැති වුණේ. එන අතරමඟ අපි දැන් මේ නැවැත්තුවේ නාගන්න. නෑ වහම නම් මහන්සිය කොහෙන් ගියාද වන්දා පුදුම තරම් සනීපයක් තමයි ආවේ. අපි මෙතන නාන අතරතුරේ අපි නැන්දලා කට්ටිය අපිට කන්න යුවා. ඉතින් මෙතන නාලා කාලා අපි අපේ ගමන එන්න ආයේ පිටත් වුණා. නා කන්න කලින් දැන් මේ යන්න හැදුවේ ඔතන එහා පැත්තේ තියෙන ලුණුගම වෙහෙර ඩෑම් එක බලන්න. මීට කලින් මෙතනට ආවත් ඔතන ඩෑම් එක නම් බලන්න ගිහින් නෑ. එහෙනම් අපි උඩට ගිහින් බලමුකෝ. පේනව නේද උඩට ආවම තියෙන view එක. මහා සාගරයක් වගේ මේ වගේ කොච්චර ජලස්කන්ධයක්ද මේ ඩෑම් එක දරාගෙන ඉන්නේ කියලා මට ඉතින් ඔතෙන්ද හිතුණා. දැන් අපි ඇවිත් නාලා කෑම කාලා අපේ තාත්තලා මෙතනට වෙලා සින්දුවෙම කිව්වා. ඉතින් අපිත් එතනට වෙලා හිටියා. එහෙනම් මම මෙතනින් එහාට මොකොත් කියන්නේ. ඔයාලම බලන්න. අඹරුමුලාවේ රංගකාරවි සංගසෙවනේ අපි තරු ගන්නා ඔන්න ඉතින් ඔන්න ඔය වගේ ලස්සනම ලස්සන මතක එකතු වුණු තවත් ලස්සන දවසක් තමයි මෙන්න මේ විදිහට අවසන් වෙන්නේ. ඉතින් මගේ vlog එක මුලින් ඉඳන් අවසාන වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න. ඔයාලගේ ආදරණීය like එක, comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මං ගිහින් එන්නම්. Thank you for watching.